සුබ දවසක්. මම ඇවිල්ලා ඉන්නවා ජෙරුසලමට. මේ තියෙන්නේ දමස්කේ ප්‍රධාන ගේට් දොරටුව. කතෝලික අපිට නම් හරි හුරු ඒ වචනේ. රෝමුරුන්ගේ සිටි එක ඕල්ඩ් සිටි එක ඇතුළට යනවා අපි දැන්. ගොඩාක් දේවල් ඉතුරු වෙලා තියෙනවා අපිට බලන්න. ඉන්දක් මේ channel එකේ අපිට පෙන්වන්න පුළුවන් ගොඩාක් දේවල්. ඔගොල්ලෝ කැමති දේවල් තියෙනවා නම් කියන්න. ඒ කියන්නේ අපි මට වඩා දන්න අය ඇති මේ සම්බන්ධව. ඒතකොට අපිට පුළුවන් ඔයගොල්ලෝ ආස කරන තැන් ටික බලා ගන්න. දමස්කේ ප්‍රධාන දොරටුව වර්තමානයේ තියෙන තත්ත්වය. ජේසු ගමන් කරපු තැන් මේ. අපි යන්නේ. බලන්න වෙන්න. අපි ඒක ඇතුළට යන්. කොහොමද මේක තියෙන්නේ කියලා බලා ගන්න. මේ තියෙන නගරේ යට කරලා තමයි මේ හැමදේම හැදලා තියෙන්නේ වර්තමානයේ. අපි යන් ඇතුළට මේ යන දොරටුවේ වෙළඳාම තමයි තියෙන්නේ ඉස්සර වගේම. මේක කොටස් 4කට බෙදලා තියෙනවා. මේ ඕල්ඩ් සිටි එක ඒගොල්ලෝ බෙදාගෙන ඉන්නවා වර්තමානයේ. ඒක තමයි ඒගොල්ලෝ මේක පාලනය කරන්නේ. මේක කොටසක් ඊශ්‍රායල් ඒ කියන්නේ ජූස් ක්වාටර්, ක්‍රිස්ටියන් ක්වාටර්, අර්මේනියන් සහ මුස්ලිම් වශයෙන් බෙදාගෙන ඉන්නේ මේක ඇතුළේ. මේ පැරණි නගරය වසර 2000ක් විතර පරණ වූ නගරයක්. මේ පේනවා ඔයගොල්ලන්ට පොළව. ඒගොල්ලෝ නැවත පාවිච්චි කරන විදිය. සාමාන්‍යයි. අද සිකුරාදා දවසක් නිවාඩු. සෙනඟ පොඩ්ඩක් වැඩි. මෙන්න මෙම ස්ථානයෙන් අපි බෙදෙනවා. මේ ස්ථානයෙන් දකුණු පැත්තට තියෙනවා යන මුස්ලිම් අයගේ පැත්ත. මම යනවා අපේ ක්‍රිස්තියානි පැත්තට. මෙතනින් බෙදෙනවා. ඉස්සරම කලබල නෑ. මේක සෙන්සුරාදා කලබල වැඩි. ඊට වැඩි අපිට යන්න අමාරුයි. පැරණි දේවල් හැමතැනම පරණ දේවල්. මේ නගරෙත් දාසකයා මක්කොලියු මේ නගරෙත් යටින් තමයි තියෙන්නේ. ජේසු ගමන් කරපු දේවල් අපිට සමහර තැන්වල දකින්න පුළුවන්. සමහර තැන්වල ඒගොල්ලෝ ආරක්ෂක හේතු මත අපිට යන්න දෙන්නේ නැහැ.
ජෙරුසලමේ සාමාන්‍ය ජීවිතය මේක. අති දියුණු රටක් වුණත් ඒගොල්ලන්ගේ පැරණි දේවල් ඒගොල්ලෝ ආරක්ෂා කරනවා ඊශ්‍රායලේ. ඒක තමයි වැදගත්කම. ඉතිහාසයත් එක්ක ජීවත් වෙන රටක්.